අරු ඉන්න ලස්සන බලන්න ස්විමින් pool එක වගේ. මට මොකටද වෙලා තියෙන්නේ බලන්න. ඇති ගොඩක් ලොකුවට ගහන්න එපා. ඕක තමයි පැන්නේ බා. මේකේ වැදිලා පැන්නේ අරකට බා. මම දැක්කනේ මේ දල ඇදගෙන කඩාන පැන්නේ. ආයෙනම් ඕක තමයි යාවේ. මේකේ වැදිලා කඩන් පැන්නේ මම දැක්කනේ හොඳට. අරකට දාන මඩියට. උරාමින්ට අවුලක් නෑ මම. කැට්ලෝ නම් කඩනවා ගෑවෙනවා විතරයි. යට පැටලිලා තිබ්බොත් කඩනවා මේ ඇදිලා එන්නේ නේද? ඇදිලා එන්න තියෙනවා. දැල බහින්න තිබ්බනම් ඇතිනේ. අදිරිවට තමයි බා යක් ළඟ තියෙන්නේ. ඈ? අපියා ඉතින් යා පුරුල් තියලා දාන හොඳට. අරු ඉන්න ලස්සන බලන්න ස්විමින් pool එක වගේ. ඔතන කොටයක් ඉස්සරහ. මල්ලි. මොනවද නෑ කොට මොනවද? දෙන්න ආම්බුල. ඔය මම අයින් කළා. මේ බලන්න. මට මොකටද වෙලා තියෙන්නේ බලන්න. බලන්න නේ. කන පිටට දන්නේ නෑ නේද? නෑ කන පිටට නෑ. අසිනිගනයි වතුරම. ඒ අඩු වෙච්ච හන්දව. මාළු ඉන්නවලු කොයි. ඔව්නේ. දැලේ නෙමෙයි බා. ඔතන හදලා යන්න ඕනේ. අහගෙන යන්න ඉතින් වතුරක් නෑනේ මාළු. දැලුක වැඩිනේ. මේකට හේත් වෙලා තියෙන්නේ මේ කැඩෙන්නේ නෑ. ගැඹුරේ දානවා වගේ. බෝතලයක් මෙතන තියලා දෙන්න. ගුරාමියෙක් වගේ. ඉන්න කඩාගත්තා වගේ. හරිද? අන්න දෙන්න හැප්පලා. चला है अपना नहीं पूरी दिया हुआ
කැඩුවදල ඕනෝ බාණ්ඩයක් ඉන්නවම තාරද පොල් කෑල්ලක් ආවනේ පොල්ලෙන් ගහන්න බැරි වී බා ඔය ටියුබ් එකේ නේ බහලා වරේ උඩින් බහනවනේ ලොකු හොඳ පොල් කෑල්ලක් මම නෙම හොඳ පොල් කෑල්ලක් කරලා දානවා හිමී දෙන්න ඕනේ ආදුරම මෙතන හොඳ අයියේ පොල් කෑල්ලක් ඕනේ මුට්ට නෑනේ බා ඒක තමයි කිව්වේ ගොට්ට ගේම පළවෙනි ලේ ලහුණා මඩි අරන් ගිහලා දාගත්තා නා හරි හැම බා ඇති ගොඩක් ලොකුවට ගහන්න එපා ඕක තමයි පෙන්නේ බා මේකේ වැදිලා පැන්නේ අරකට බා මම දැක්කනේ මේ දල ඇදගෙන කඩාන පැන්නේ බලපන් අතුලින් පිටින් ඉන්නේ කියලා ඕක ඉස්සෙල්ලා ඕක කඩ 20ක් දුකන්නේ බා ඕක කිඩන් ගිරම ආවෝ ඔබ කිඩන් ගියන් දෙන්නේ මේක කැඩුවා ඕකත් කැඩුවා හින්දා තමයි බා වෙලු හයත් බා ඒකේ තියනවනේ බං උසයි බුර්ලයි තියනවනේ හොඳට පුදුමයකට පැටලුණා නේ මම පැටලිනවා පැටලෙනවා පැටලිලා ඒක නම් කඩන්න බෑ ඉතින් ලොයිත් ඒදලා එහෙම වෙන්නේ ඈ බං ඕක නම් තංගු අරක කඩාන පැන්නේ බා ඕක නම් තංගු කරන්නේ නැත්නම් තංගු ඇස්සේ රින්ගන්නේ ඕක ඕක ඇස්සේ යනවා කො පෙන්නනවා ඇස්සේ යනවා බා ඌ ඇස්සේ යනවා ඌ එහෙනම් වැදිලා හැම මෙට ආවේ පිටිද ඇතුළේ හිටියේ ඇතුළේ පිටද ඔකයි ඇතුළේ පිටද හිටියේ හරි ඒ මාළු දෙකයි එන්න ඔයාලා ඒවට අපි දන්නවා ඒ කියන්නේ ලම්ම ඔක ඇතුළේ පිටද හිටියේ ලම්ම ඇතුළේ හිටියේ පිටින්ද එහෙනම් ඔක තමයි යාවේ මේක වැදිලා කඩන් පැන්නේ මම දැක්කනේ හොඳට අරකට දානවා මඩියට යක් දෙක ගහනේ ලේලු රැන මෙහෙත් දන්නයි ඉන්නේ අනේ ලම්ම මෙහෙත් දන්නයි ඉන්නේ මාළු ඇති සම්පූර්ණ විදියට එක්ස්ටර්නල් දාහම් පුළුවන් නේ ඔක තමයි වැදුනේ නේ ඔන්න දැම්මා ඔයිට වඩා ලොකු බහණ්ඩයක් අරගෙන වැදිලා ඉන්නේ හොඳට පේන්නම ඉන්නවා ඔතනින් බෝ වීසා තරම් වරේකෝ ඔය මුඩි වීසා තරම් වරේකෝ ඔයාලට පේනවද අන්න අර ඉපියගාව ඉන්න ලොකු ගුරාමියෙක් වැදිලා ලේලෙක් විසිදල වහලා තමා ගන්න වෙන්නේ නැත්තම් කඩනවා අනිවාර්යයෙන් පේන්නේ නැහැ මම ඉන්නවා උඩම ඉන්නේ ගහන්න පුළුවන් උඩම ඉන්නේ ලොකු බහණ්ඩයක් ඉන්නේ ආ යන්න එපා ළඟට ළඟට ගිහින් කඩා ගයිද දන්නේ නැහැ හැබැයි නෑ ඉන්නවා අර ඉන්නේ අර එහා මුල්ලෙත් ඉන්නවද මන්ද බා ලොකු එකෙක් ඉන්නේ හරි දැන් ඇතුලේ ඉන්නේ ලේලෙක් ඉන්නේ මං දැක්කා කැටලෙක් දින්නේ මේ මෙතනත් ඉන්නවා එකෙක් මෙතනත් එකෙක් ඉන්නවා මේ මෙතනත් එකෙක් ඉන්නවා
මල්ලි මේ මෙතනත් එකෙක් ඉන්නවා. බලපන් වැඩිලා හත් දිනකට ඉන්නවා බං. මං හිටියේ ලේලෙක් කියලා බා. ඕම් කැටලොටුද? කොහොමද බාණ්ඩ සුපිරි බාණ්ඩයක් ගත්තේ? කැට්ලෙක් කරන් තියෙන්නේ. වඩාගෙන යන්නේ චතුරංග මල්ලි. මෙතනත් ඉන්නවා මාම එකෙක් ඈ. මෙතනත් එකෙක් ඉන්නවා ඈ. ඔව් ඔව්. ඉන්නවා. පණේ වතුරට ඉන්න බඩු ඉන්නවා එතනත්. තව කැට්ලෙක් ඉන්නවා යාළුවනේ. එකත් ගන්න තමයි හදන්නේ. 20 දැල හොල ගන්න යන්නේ. දැලෙන් ගන්න බෑ. දැල කඩනවා මේ ලොකු වැඩි. ඔය අදින්නේ. ඔව්. ඊගාකට සොට් එක දෙන්න හදන්නේ. ඔය දෙකට මැදින් ඉන්නේ. ඕකේ දාන්න ඕන ටිකක් අහට ඈතටම. දැල එහෙනම් කඩා ගත්තා. එහෙනම් කැඩුවා. මෙහෙ පැටිලා එන්නේ. ඒ ඉස්සරහ පැටලිලා. ඔතන්ට පැටලිලා තිබ්බ කඩන්න තිබ්බා. මාමා කොහොම මං අර මුල්ල චුට්ටක් බලන්න කරවල. ඔව්
ඉස්සරලා එතන එකෙක් වැදිලා හිටියා ඌ කඩාගත්තද කොහොමද දන්නේ